channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ICT ඉගෙන ගන්න හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ කතා කරන වීඩියෝ මාලාව විශේෂයෙන්ම ටාගට් කරන්නේ මේ O level ලියන ළමයි වෙනුවෙන්. ඉතින් ඒගොල්ලන්ගේ පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර තමයි අපි කතා කරමින් හිටියේ. ඉතින් එතෙන්දී විශේෂම පාඩමක් වුණේ මේ පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන SDLC පාඩමට අදාළව අද කතා කරන්නේ අවසාන අවුරුදු දෙක මේ මෑතකම තිබිච්ච අවුරුදු දෙකේ ප්‍රශ්නය. අපි තුන්වෙනි ප්‍රශ්නේම තමයි දිගටම ආවේ. දැන් ඔයගලන්ට මේ එකතු වෙලා හිටියනම් පේනවා ඇති ආදරණීය දරුවනේ. ඉතින් මේ එකම ෆෝමැට් එකකම රටාවකට තමයි මේ ප්‍රශ්න හැදෙන්නේ. ඉතින් ඔබ මේ කීපයකට සූදානම් වෙලා යනවා කියන ඉතා හොඳින් ඒ ප්‍රශ්නෙට උත්තර ලිවීමේ හැකියාව ලැබෙනවා. එහෙනම් යන් අපි 2023 පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නය. ඔබට පේනවා ඇති ස්ක්‍රීන් එකේ ප්‍රශ්නේ. ඉතින් කියව ගන්න පුළුවන් මේ අපි දැන්ටමත් කතා කරලා තියෙන ආකෘතියට අනුවම වගු තුනක් දීලා තියෙනවා ස්ටුඩන්ට් අයිටම් සහ බරෝඩ් අයිටම් කියන වගු තුන. ඉතින් ඉස්සෙල්ලා ප්‍රශ්නේ තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට දැන් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. බරෝඩ් පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස බරෝඩ් අයිටම් වගුවේ ප්‍රාථමික යතුර ලියා දක්වන්න. දැන් මෙතෙන්දි බලන්න ඉස්සෙල්ලා තියෙනවා ස්ටුඩන්ට් වගුවේ ස්ටුඩන්ට් ID කෙනෙක් නමක් සහ යට පන්තිය. එයාගේ පන්තිය වගේම අයිටම් එක. මේගොල්ලෝ මොනවා හරි ගන්න අයිටම් සම්බන්ධව වගුවක් තියෙනවා. මේ මොකද ක්‍රීඩා භාණ්ඩ සම්බන්ධව තියෙන්නේ. එතකොට සහ බරෝඩ් අයිටම් මේගොල්ලන්ට తాවකාලික අයිටම් ගෙනියන්න දෙනවා. දිනය සහ වේලාවත් සටහන් කරගෙන. ඉතින් ඒ අනුව ඒ වගුවේ විදිහට හැදිලා තියෙනවා. එතකොට දැන් අපෙන් අහන්නේ මේකේ ප්‍රාථමික යතුර මොකක්ද කියන එක. එතකොට දැන් මම මේ ප්‍රයිමරි කී, ෆොරින් කී ගැන මෙතන විස්තර කරන්න යන්නේ. ඔයාලට මගේ පහුගිය වීඩියෝස් බලන්න පුළුවන්. දැන් මම මෙතෙන්දිත් ඒ ලින්ක් දානවා. ඒ හරහා මේවට අදාළ ලෙසන්ස් බලන්න පුළුවන්. ඉතින් ප්‍රාථමික යතුර මොකක්ද කියලා අහනකොට දැන් බරෝඩ් වගුවේ පළවෙනි එක තමයි මේකේ තියෙන අයිටම් ID එක සහ ස්ටුඩන්ට් ID කියලා වගු දෙක මේ ෆීල්ඩ් තිල් දෙකක් එතෙන්දී ඔයාලට පේනවා ඇති දැන් ස්ටුඩන්ට් ID එක ගත්තාම ස්ටුඩන්ට් ID එක තියෙනවා එකම ID නම්බර් එක එදිලා තියෙනවා සහ අයිටම් ගත්තාම අයිටම් ID එකෙත් ඒ විදිහට තියෙනවා. දැන් මේ ලබාගත් දින සම්බන්ධවනේ. එතකොට දැන් අපිට මෙතන ප්‍රයිමරි කී එකක් හදා ගන්නවා නම් අපි දන්නවා මේක යුනික් වෙන්න ඕන වෙනස් නොවන දත්තයක්. තව කෙනෙකුට ඒක තියෙන්න බෑ. ඉතින් ඒ නිසා මේ දෙකම එකතු කරත් බෑ. ඒ නිසා අපිට අනිත් තීරුවක් ගන්න වෙනවා බරෝඩ් ඩේට් ටයිම් කියන තීරු තුනමයි ෆීල්ඩ්ස් තුනම එකතු කළා තමයි ප්‍රයිමරි කී එකක් මේකේ හදා ගන්න වෙන්නේ. ප්‍රයිමරි කී එකක් ගැනදී අපි දන්නවා මේකම දත්තේ නැවත යෙදෙන්න බෑ. ඒ නිසා ඒ විදිහට තමයි ප්‍රයිමරි කී එක හදාගන්න වෙන්නේ. ඊළඟ කොටස බරෝඩ් අයිටමගේ ආගන්තුක යතුර. ඔන්න අපි දන්නවා කලින් වගුවක ප්‍රයිමරි කී එකක් තව වගුවකට එනකොට ඒක ආගන්තුක යතුරක්. ඒ අනුව අපිට අයිටම් ID සහ ස්ටුඩන්ට් ID කියන දෙක ගන්න පුළුවන්. දෙවෙනි කොටසට යනවා. ශිෂ්‍යයන්ට ටෙනිස් රැකට් తాවකාලිකව ගෙන යාමට ඉඩ දීමට විදුහල් තීරණය කළා තියෙනවා. එතෙන්දී යාවත් කාලීන කරන්න ඕන වගු වහන්නේ. ඒතර අපි දන්නවා දැන් මේ වගු සම්බන්ධ මේ අයිටම් සම්බන්ධ දක්වන වගුව තමයි අයිටම් වගුව. ඒතර ඒක අපි අප්ඩේට් කරන්න අවශ්‍යයි. ටෙනිස් රැකට් කියන එක අලුතෙන්ම දාන්න ඕන එකක්. ඊළඟ තාවකාලික බාහිර ටෙනිස් රැකටයක් ෂේන් විසින් 20/4/2023 වෙනිදා ලබා ගැනීම. ඔන්න එතෙන්දී එහෙනම් අප්ඩේට් වෙන්න ඕන බරෝඩ් අයිටම් කියන වගුව. මේව නම් තාම මම හිතන්නේ මේ ඉච්චර අමාරු දේවල් නෙවෙයි, පහසුයි තේරුම් ගන්න. තුන්වෙනි ප්‍රශ්නේ. රාජ් නම් වූ නවක සිසුවෙක් ස්ටුඩන්ට් ID එක දීලා තියෙනවා, ශ්‍රේණිය දීලා තියෙනවා, විදුහල් ඇවිල්ලා තියෙනවා. හැබැයි දිනයක් දීලා තියෙනවා. එදින ක්‍රිකට් කණ්ඩායමට තෝරාගෙන ඒකලා එදිනම යා ක්‍රිකට් පිටක් අරගෙන තියෙනවා වෙලාවත් එක්ක. ඒතකොට මේකට අදාළව රෙකෝඩ් එක ලියන්න ඕන. එතකොට අපි දන්නවා මේකෙදී අදාළ ශේෂ්ත්‍රයේ නම සහ
ටොපික් එක නැතත් ඒකට අදාළව තියෙන ඒ රෙකෝඩ් එක සම්පූර්ණයෙන්ම ලියන්න අවශ්‍යයි. අපි බලමු ඒක ලියන කොහොමද ලියන්නේ. හරි එතකොට ස්ටුඩන්ට් වගේදී අපි මේක ස්ටුඩන්ට් වගේ තමයි මේ රෙකෝඩ් එකේ ඉන්න ඕන 150 එකම දදා යන්න පුළුවන් මේක. එයාගේ නම තමයි රාජ්. කමා ඊළඟ දත් මෙයා 10 ශ්‍රේණි. right ඊළඟට එන්න ඕන borrowed item කියන ටේබල් එකේදී 0.25 සහ S150 කමා එතකොට මේ අරන් තියෙන්නේ 25යි 4යි 2000 23ද 14යි ටයිම් එක 5 ඔව් 2023 right මෙන්න මේ විදිහට තමයි එතකොට මේ එන්න ඕන අදාළ රෙකෝඩ් එක. ඔය විදිහට ලියවෙන්න අවශ්‍යයි. 4 2023 4:05 දින తాවකාලික ක්‍රීඩා අයිතම ලබන සිසුන්ගේ නම සොයාගැනීමට අවශ්‍යයි. ඔව් දිනයක් දීලා තියෙනවා తాවකාලික ක්‍රීඩා අයිටම් ගත්ත අය. එතකොට අයිටම් මේගොල්ලෝ මේ අයිටම් වර්ගද පෙන්විය යුතුය. මේ අවශ්‍යතාවන් සඳහා කුමන වගේ සම්බන්ධතාවය අපි මේකෙදි ඇත්තටම මේ අපිට අවශ්‍ය ටික ෆිල්ටර් කරගන්න අපිට ඇක්සස් වල එහෙම නැත්නම් මේ ඩේටාබේස් වල පාවිච්චි කරන query එකක්. ඒතකොට මේ query එකේදී අපිට query එක හදන්න සම්බන්ධ කරගන්න වගු මොනවද කියන එක දෙන්න ඕන. අන්නේ වගු මොනවද කියලා තමයි මෙතන අහන්නේ. එතකොට දැන් මෙතෙන්දී ඇත්තටම වගු තුනම අවශ්‍යයි. හේතුව තමයි මේ borrowed table එකෙන් අපිට දැනගන්න ඕන මේගොල්ලන්ට తాවකාලිකව දීලා තියෙන item මොනවද කියන එක. ඒතර ඒ item වර්ග පෙන්වන්න. මෙතන තියෙන ID එක විතරයි වර්ග මොනවද කියලා පෙන්වන item වගුවක් ඕන. සහ සිසුන්ගේ නම් පෙන්වන්න ස්ටුඩන්ට් වගුවක් ඕන. right එතකොට වගු තුනම. ඉතින් මම හිතනවා 2022 ප්‍රශ්නේ ඉතාම පහසු ප්‍රශ්නයක්. අපි යන්නේ 2023 කියන්නේ 2024 තිබිච්ච එක්සෑම් එක තිබුණේ. මොකද මේ ඊය එක දැන් පැටලෙනවා. මොකද මේ අවසානයේ නෙවෙයි දැන් තියෙන්නේ ඒ නිසා. ඉතින් ඒ නිසා මේක තමයි දැන් අවසානයේටම තිබිච්ච ප්‍රශ්නේ. මේකේ තුන්වෙනි ප්‍රශ්නේමයි that same question. right 3 tables තියෙනවා. දැන් ඒකේ බලන්නේ ස්ටුඩන්ට් වගුවක්. මේකේ තියෙන පාඨමාලා සම්බන්ධයෙන් course සහ ස්ටුඩන්ට් සහ enrollment ඒගොල්ලෝ ලේඛන රෙජිස්ටර් වීම සම්බන්ධ වගු තුනක්. යමු පළවෙනි ප්‍රශ්නෙට. enrollment වගුවේ ප්‍රාථමික යතුරු. enrollment වගුවේ ප්‍රාථමික යතුරු දැන් මේතර කලින් year එකටම සමාන ප්‍රශ්නයක්. ඉතින් මෙතෙන් ඔයගොල්ලන්ට පේනවා දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් enrollment වගුවේ ආගන්තුක යතුරු. දැන් පේනවා student වගුවේ student ID, course වගුවේ course ID දෙක තමයි මෙතෙන්ට ඇවිත් තියෙන. මේ දෙක අනිවාර්යෙන් ආගන්තුක යතුරු දෙකක් දෙවෙනි ප්‍රශ්න මේ B කොටසට උත්තරේ. එතකොට එහෙනම් අතන කොහොමද හදාගන්නේ? ප්‍රාථමික යතුරු හදාගන්න වෙනවා. හේතුව මේ එකක් අරගෙන බෑ. student ID plus course ID මේ දෙකම එකතු කරලා තමයි අපිට primary key එකක් හදාගන්න වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ. පහත් සඳහන් අප්ඩේට් කරන්න ඕන වගු අහන්නේ. ඒ කොටස cyber security නමින් නව පාඨමාලාවක් computer science department විසින් ආරම්භීම. එතකොට මේකේ අප්ඩේට් කරන්න ඕන ඇත්තටම course කියන වගුව. course කියන වගුව තමයි course ID එක course name අලුත් course එකක්නේ.
ඩිපාර්ට්මන්ට් එක මොකක්ද කියලා තියෙනවා. එතන කෝස් වගුව දෙවෙනි කහන නව සිසුවියක් සරසවියට ඇතුළත් වී ඕගනික් කෙමිස්ට්‍රි පාඨමාලාවේ ලේඛනගත වීම. එතකොට එන්රෝල්මන්ට් කියන වගුව එන්න ඕන. සහ ස්ටුඩන්ට් නව සිසුවෙක් ඇතුළත් වෙලා තියෙනවානේ. එතකොට ස්ටුඩන්ට් එන්රෝල්මන්ට් කියන වගු දෙක එන්න අවශ්‍යයි. තුන්වෙනි ප්‍රශ්නේ. ක්‍රෙඩිට්ස් 3ක් සහිත ඉන්օර්ගනික් කෙමිස්ට්‍රි නමින් නව පාඨමාලාවක් කෝස් ID අලුත් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකේ රෙජිස්ටර් වෙලා තියෙනවා සමන් පෙරේරා සහ මොෂින් අහමඩ් කියන දෙන්නා දින දෙකක් දීලා ඒ දෙකේදී රෙජිස්ටර් වෙලා තියෙනවා. එහෙනම් මේකෙන් තහන්නේ නව රෙකෝඩ්ස්. ඔයගොල්ලන්ට එක්සැම්පල් විදිහට කොහොමද මේක ලියන්නේ කියන එක දීලා තියෙනවා. right අපි ඒක ලියලා බලමු. එතන පළවෙනි එක එන්න ඕන මේ කෝස් වගුව. එතෙන්දී 228 කම inorganic chemistry. Inorganic chemistry. I don't know this spellings section. Right. ඊට පස්සේ එනවා මේකේ ක්‍රෙඩිට්ස් 3ක් දෙනවා කියලා කියනවා සහ කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකේනේ. එන්රෝල්මන්ට් එකේදී එන්න ඕන S මෙතන දෙන්නෙක් ගැන කියවෙනවා S student IDs 1000 C 228 එතනත් එන්න ඕන C කියන එක C 228 date එක තියෙනවා තුනයි 2024 ද බලමු. අටයි 1යි 2024 මෙයා 9යි 1යි 2024 නේ. මෙයා 8යි 1යි 2024 right ඊළඟ කෙනා යනවා S 13 C 228 9යි 1යි 2024 right ඔන්න ඔය විදිහට රෙකෝඩ්ස් ලියවෙන්න අවශ්‍යයි. number 4 S1001 සිසුවා විසින් නාම ලේඛනගත වී ඇති සියලුම පාඨවල කෝස් ID පෙන්වා දෙන්නට අවශ්‍ය. පාඨම නාමද පෙන්වා සඳහා කුමන වගු මේකත් අය query එකක්මයි that is same question. query එකටම සම්බන්ධ කරගන්න ඕන වගු. එතකොට අනිවාර්යෙන් enrollment ලේඛනගත කියනකොටම අවශ්‍යයි සහ කෝස් එක පෙන්වන්න ඕන නම් කෝස් ටේබල් එක අවශ්‍ය වෙනවා. 5 එක් එක් පාඨමාලා උගන්වන ගුරුවරයා ගුරුවරියගේ නම දුරකථන අංක. දැන් මේ කියන විස්තරයක් දැනට මෙතන නැහැ. දැන් මෙහිම වගුවක් මේක උගන්වන ටීචර් ලෙක්චර් කෙනෙක් සම්බන්ධ තොරතුරක් නැහැ. එතකොට අපිට මේකට වඩා සුදුසුම දේ තමයි මේක එක්කෙනෙකුට අපි මේ කෝස් කීපයක් උගන්වන්න පුළුවන් කියලා කියනවා. මේක අපි කියනවා one to many relationship. එතකොට දැන් මේ වගේ දෙයක් මෙතන අඟවන්න නම් අනිවාර්යෙන් අලුතින් ටේබල් එකක් එකතු වෙන්න ඕන ටීචර් ටේබල් එකක්. එතකොට ටීචර් ID එකක්, ටීචර් නේම් සහ ෆෝන් නම්බර් එකක්
අපිට දාලා දෙන්න පුළුවන් තමයි වඩා සුදුසුම. ඉතින් අපි ඊට පස්සේ පුළුවන් මේක course ID එකට මේක foreign key එකක් විදිහට teacher ID කියන එක ඇතුළත් කරන්න ඒ හරහා වගු සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් මේ ඒ විදිහට තමයි මේක සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේකට අපිට නම දෙන්න පුළුවන් teacher table or lecture table anyway. ඒක අපිට ඒ විදිහට සුදුසු විදිහට දීලා අලුතෙන් ඇඩ් කර ගන්න ඕනේ. ඉතින් ඒක ඒ විදිහට ලියවෙන්න අවශ්‍යයි. right ඉතින් මම හිතනවා 2022 සහ 23 ආසන්නතම අවුරුදු දෙකේ තිබුණු ප්‍රශ්න දෙක තමයි ඔය පාඩම සම්බන්ධයෙන් ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා ළමයි අහනවා නම් වඩා හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් එහෙනම් අපි ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙමු. මම දැන් වෙනස් පාඩමක් සම්බන්ධව අපි අලුතින් පේපර් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පටන් ගමු. එහෙනම් නැවත වීඩියෝ එකකින් හම්බ වෙමු.